කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයස්ත මාධ්‍ය ඒකකයේ විසින් සංවිධානය කරනු ලබන සදහම් මරණ ඉල්පුර පසළොස්වක පොහෝ දිනයේත් මේ ආකාරයට සිදු කරනු ලබනවා. ඉතින් අද දවසේ මේ ඉල්පුර පසළොස්වක පොහෝ දිනට සමගාමීව බුදුරජාණන් වහන්සේ ධම්මපදය කියන ග්‍රන්ථයේදී දේශනා කළා තියෙනවා සියලුම සත්වයින් සියලුම මිනිසු ඇතුළු සියලුම සත්වයින් දණ්ඩනයට බයයි මරණයට බයයි කියලා. ඒ මෙන්න මෙහෙම ගාථාවකින් සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ අත්තානං උපමං කତ୍වා නහනෙය්‍ය නගාතේ. මේ ගාථාවේ සරල අර්ථය තමයි සියලුම සත්වයින් මිනිසුන් ඇතුළු සියලුම සත්වයින් මරණයට බයයි. ඒ වගේම දණ්ඩනයට බයයි. ඒ නිසා තමාව උපමා කරගෙන කියන්නේ තමන් ජීවත් වෙන තමාව උපමා කරගෙන අන් අයව හිංසා කරන්නේ නැතුව අවිහිංසාවාදී වෙන්න. ඒ වගේම මරණයට බයයි. මරණ චේතනාවම අපේ හිත පාපීකාරී කරනවා. ඒකින්ද ඒ වයින් වැළකෙන්න කියලා තමයි මෙතන දේශනා කරන්නේ. තමන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තමන්ගේ ජීවිතයේ ගෙවන ජීවිතයේදී අපිට ඉගෙන ගන්න කාලේ ගුරුවරයෙක්ගෙන් පවා දණ්ඩනයක් ලැබෙනකොට දඬුවමක් ලැබෙනකොට අපේ දඬුවමට කොච්චර බය වෙනවද හිතන්න. ඔබ අසරණ සතෙකුට බල්ලෙකුට පූසෙකුට මොකෙක් හරි සතෙක්ට පහර දෙනවා කියලා. එතකොට ඒ සතා එතන ඉන්නේ නැතුව බයටම දුවනවා. අපි ඒක විහිළුවට හරි ඒක එහෙම නැත්නම් තමාගේ ඒ අවශ්‍යතාවයට ඉටු කරගත්ත වෙන්න පුළුවන්. හැබැයි තමන් ගෙවන ජීවිතයේදී තමන් ඒ අවස්ථාවේදී ඒ හැඟීම ඒ සතාට ඒ වෙලාවේ ඇතිවෙච්ච හැඟීම තමන්ටත් ඇති වුණොත් මොන වගේ වෙයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් අපිට කවුරු හරි කෙනෙක් මරණ තර්ජනය එල්ල කරද්දී අපි කොච්චර බය වෙනවද? මරණය ලං වෙනවා කියලා දැනනකොටත් අපි කොච්චර බය වෙනවද? අපි මැරෙන්න ළඟයි කියලා හිතනකොට අපේ හදවත් සලිත වෙලා යනවා. ඉතින් සතෙකුට මරණීය විදිහට පහර දෙනකොට ඒ සතාට ඇතිවෙන වේදනාව බය කොච්චර වැඩි වේද? ඉතින් මේ සදහම් මරණ සදහම් පණිවිඩයෙන් මම හිතනවා ඔබට හොඳ ආගමික පසුබිමක් තියෙන සදහම් පණිවිඩයක් ලැබෙන්නට ඇති. ඔබ අවිහිංසාවාදී ජීවිතයක් ගත කරයි. ඔබ අන් අයට කරුණාව දක්වයි, සෙනෙහස දක්වයි. ඒක නිසා මේ ධර්මානුශාසනාව ඔබට ජීවිත තියෙන තාක්කල් අවිහිංසාවාදී වීමටම හේතුවක්ම වේවායි ප්‍රාර්ථනා කරගෙන සිල් දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.